හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, අද අපි ප්ලේ කරන්න යන ගේම් එක තමයි රියල් වර්ල්ඩ් කියන ක්‍රිකට් ගේම් එක. මේ ගේම් එකේ සුපර් ඕවර් තියෙනවා, සුපර් චේස් තියෙනවා, ක්වික් ප්ලේ තියෙනවා, වර්ල්ඩ් කප් තියෙනවා, ප්‍රීමියර් ලීග් තියෙනවා, ටෙස්ට් මැච් තියෙනවා. අපි එහෙනම් යන් ක්වික් ප්ලේ මැච් එකකට. අපි ඕවර් 5 මැච් එකක් ගහමු. අපි ප්ලේ කරන රට තමයි ශ්‍රී ලංකාව. ඩිෆෝල්ට් මීඩියම් දානවද හાર્ඩ් දානවද? හાર્ඩ් දැම්මා. අපි ඉන්දියාවත් එක ගහමු. ඉන්දියාව ගේමක් දෙන්නේ හින්දා අපි ඉන්දියාවත් එක ගහමු. අපිට මේ තියෙන නම් වලින් නම් වෙනස් කරන්න උනත් පුළුවන්. අපි තුන්වෙනිට තියෙන නම අයින් කරලා දාමු කමිල් මිශාරව. නම්බර 3 කමිල් මිශාර. අපිට ඕන ක්‍රීඩකගේ නමක් ඇතුළත් කරන්න පුළුවන් මේ නේම් කියන එක ටච් කරලා අපි කමිල් මිශාරව දාමු. ඔය උඩම තියෙනවනේ ප්ලේයින් නේම් කියලා. ඒක ටච් කරලා අපිට නම වෙනස් කර ගන්න පුළුවන්. ඊට පස්සේ උඩම තියෙනවා බැටින් ටික. බැටින් එකෙන් කැප්ටන් නම් කැප්ටන් දැම්ම හැකි. විකට් කීපර් නම් විකට් කීපර් කර හැකි. ඊට පස්සේ යට තියෙනවා බෝලින් එක. ඒකේ කමිල් මිශාර බෝල් කරන්නේ නැති හින්දා කමිල් මිශාර බෝල් කරන්නේ නැහැ කියලා දැම්මා. ඊට පස්සේ අපේ ප්ලේනින් එකේ ඉන්නවා පැතුම් නිස්සංග, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංග, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, තව බිනුර හිටියා. කාසිය වාසිය අපි බෝල් කරමු. බෝල් කරලා අපිට හපාගෙන ගිහිල්ලා වහන්න දෙන්නේ. ඉන්දියානු කණ්ඩායම අභිෂේක් ශර්මා සහ ශුභ්මන් ගිල් පිටිය දෙසට යනවා. අභිෂේක් ශර්මා ශුභ්මන් ගිලුයි. අපේ ෆස්ට් ඕවර් එකේ කෙලිම බිනුරට දාන්න දෙමු. බිනුර ෆර්නැන්ඩෝ. නියමයි. ප්‍රථම පන්දුවම පොළු. බිනුරගේ වැඩ කොහොමද? දැන් අපේ විරාට් කෝලි කුට්ටු තුන්වෙනි ගන්න සුපර් ක්‍රීඩකයෙක් විරාට් කෝලි දෙවන පන්දුව නියමයි. අවසානයේ පොඩ්ඩක් හිමීට වෙනවා. ෆීල්ඩ් එක තියලා තියෙන්නේ. දෙවන පන්දුවත් විකට් එකේ විරාට් කෝලි ආව විතරේ හරුවා යුවා. ගෙදරටම පිටත් කරා. අභිෂේක් ශර්මා කෝලි ක්‍රීඩාංගණයේ හසුනකට යවලා තියෙන්නේ කෙලින්ම. ඊළඟ පන්දුව එක ලකුණු. විරාට් කෝලිවයි අභිෂේක් ශර්මාවයි ක්‍රීඩාගාරයේ හසුනක් වෙන් කරලා තිබ්බ බිනුර ෆර්නැන්ඩෝ. ශුභ්මන් ගිල් ඉතුරුයි තාම. ශුභ්මන් ගිලුයි නායකයා. නායක සූර්ය කුමාර යාදව්. පන්දුව හොයයි. දන්නේ නැති පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් යනවා. ඕවර්ට සැලෙනවද අපි? ප්‍රථම ඕවරේට ලකුණු 11යි විකට් 2යි. දැන් දුෂ්මන්ත චමීරට තමයි බෝල් දාන්න දෙන්නේ. දුෂ්මන්ත චමීරත් විකට් ගන්න ඕනේ. සූර්ය කුමාර වාතයක් වුණා වගේ. බිනුරගේ දාන්න ඕන දුෂ්මන්ත චමීර. දුෂී විකට්යක් ගන්න. විකට් නෑ එකයි. ලකුණු 18යි විකට් 2යි. ඉන්දියානු කණ්ඩායම ගන්න නැගී සිටියා වැඩිද මන්ද? එකයි දෙකක් දිව්වා. මේ ඕවරේටම දැන් 9යි. බෝල් 3ටම 9ක් ගෙවුවා.
ශිප්මන් ගිල් නියමයි ආයෙ කඩුල්ලා වැඩි දගලන්න එපා කියන්නේ ඔන්න ඔකට තමයි ගණන් ගන්න එපා කුකුල්ලු හඩලනවා දැන් කාලේ කුකුල්ලු හඩලන්නේ පාන්දරට නෙමෙයි දවල්ට දැන් පිටට පිස්සෙන්නේ නවක පිටිකරු තිලක් වර්මා තිලක් වර්මා අපතම පන්දුවෙන් 6 පහරක් තිලක් වර්මා නාසියන කුසලානේ මේ පාර අවසන් හතර ඉදින තිලක් වර්මා හින්දා තමයි ඕ කඩුල්ලට ආසන්නේ දැන් අපි මයිස් තීක්ෂණයට දාන්නෙමු අපේ මයියත් විකට් එකක් ගමු ලකුණු 26යි විකට් 3යි අවුට් නියමයි නැවතත් කඩුල්ලක් මයිස් තීක්ෂණ ගෝලේ අතර ගත්තේ දැන් නැවත කඩුල්ලක් නියමයි හර්තික් පාණ්ඩයා තිලක් වර්මා ඉන්නවා සූර්ය කුමාර යදවතුමා දෙවිගින් තියෙන හර්තික් පාණ්ඩයා ඒක අනිත් අකුරු ටික HP අවුට් අඩේ ඒකට විකට් දෙකයි හැට්‍රික් ගෝලේ හැට්‍රික් ගන්න පුළුවන් නේද හැට්‍රික් නැතත් මොකෝ කදිකට ගියානේ විකට් මල්සේ තිලක් වර්මා හිටියත් කේස් වෙයි වගේ දෙවෙනි 6 පාර තිලක් වර්මා විකට් ඕ තිලක් වර්මා පිට ගහන තුනේ 6 පාර කලින් ඕවරෙත් අවසන් කරේ 6 පාරක් ගහලා තමයි අම්මට සිරි වෙනවා කොල්ලට සෝරි වෙනවා ආයි හයක් ඩොට් බෝලයක් දැන් පන්දු යන දෙමු වාණි දුර හසරංගට ගොනිය ගෙම්ම කල්ලුමු ෂයන් දුබේ ඕ එක ලකුණ එකයි ෂයන් දුබේ තිලක් වර්මා තමයි ඉතින් කේස් මම සිරි ඔය තිලක් වර්මා වගේ වුණා තිලක් වර්මා විතරයි මුදු කලා සම්මුක නිරතවන්නේ ඒ පන්දු යන සේරම හිර කරලා තින්නේ තිලක් වර්මා තමයි හිරුනේ 31යි තිලක් වර්මා ෂයන් දුබේ ඩොට් පන්දුවක් මේ උඩින් පස්සේ තව ගෝලයනේ ඩොට් තමයි ඉතින් වටින්නේ ඩොට් පන්දු ගම එකයි දැන් කඩුළු වලට වටින්නේ ඩොට් පන්දුව ලකුණු පන්දුව වලට කොත්තයි යවුවා නම් ටිකක් හරි ඔය තිලක් වර්මා වණියට නම් එලවෙලව ගෙහුවා කන්දමෙන්ඩිස්ට දාන්න දෙනවා දසුන් සනකට දාන්න දෙනවා දසුන් සනකට දෙමෝයි කන්දමෙන්ඩිස් පිස්සුවක් කෙරුවා ඔය පෙන්නන්නේ වණ්ඩු වසරංග දාපු බෝල් ටික එහෙම අපිට ස්කිප් කරන්න පුළුවන් ෂන්ඩුවේ එකක් ගියා පැත්තට නැවතත් පන්දුව ෂයන් දුබේට ඕ නෝ ඊහය දසුන් ශානකට නෙලනවා කොහොම තිබ්බ ඉනිමත්ද අම්මට සිරි පොළු විසි වුණා දැන් ගහන්නේ ජඩේජා
ලකුණු 71යි. මට සීරි. ඉලක්ක වර්ම තමයි ඉතින් ගොඩ නැංගේ ඉන්න. ගොඩ නැංගුවා. පල්ලෙහාට විනිම අප්. රවීන්ද්‍ර ජඩේජා. ආයතයි. සුපිරියටම නෙළුවා. සංශාන කරනවා. අන්න දෙන්නේ වෙන්නේ. रोहित शर्मा නෙමෙයි අභිෂේක් ශර්මා බින්දුවරියා චුට්මනි ගිල් 12යි විරාට් කොහ්ලි බින්දුවයි කොහ්ලි බින්දුවරියේ තමයි සුපිරිම එදින්ම කොහ්ලි බින්දුවයි ශ්‍රී ලංකා කන්නේ හොඳටම බෝල් කරේ බිම්ර ෆර්නැන්ඩෝ ලකුණු 11 ඕවරේට කණු දෙකකුදු ගත්තා සුපිරි ඕවරේ ෆස්ට් ඕවරේ තමයි නියම දැන් අපේ කණ්ඩායම තමයි බැට් කරන්නේ තදු නිසංගයි කුසල් මෙන්ඩිසුයි අපේ සුපිරි ඕපනර් බැට්මන්ස්ලා දෙන්න තමයි කුසල් මෙන්ඩිසුයි තදු නිසංගයි පන්දු යන්නේ ශුභ්මන් ගිල් ශුභ්මන් ගිල් පන්දු යන්නේ මොන්නේ එක්කෝ හේ දාන බෝලට ගහමු මම white පැතම බෝලෙන් මහයි ගහ දෙන්නේ බෝලෙන් white ඉන්දියාව බය වුණා 6 ගේ හොරාද ඊට තමයි white දාගෙන ඉන්නේ දෙවෙනි පන්දුව දෙවෙනි පන්දුව මාර්ග white තුන්වෙනි පන්දුවනේ එකයි ලකුණු 8යි මෙන්ඩා out නේ එදෙයි බලමු ඉන්දියාව ඉල්ලයිද කියලා ඉල්ලයිද ඉල්ලුවේ නෑ ඩොට් පන්දුවක් අවසාන පන්දුව ශුභ්මන් ගිල්ගේ 6යි කුසල් මෙන්ඩිස් ලකුණු ලබාගෙන ආරම්භ කරේ 6 පාරකින් තාම SLK YouTube channel එක subscribe කරේ නැද්ද එහෙනම් ඉක්මනට ගිහින් subscribe කරලා එන්න දැන් පොන්දේ වනි තිලක් වර්ම කැච් එකක්ද ප්‍රතිමා 4 අවුට් නා ආරම්භයක් ගත්තා විතරයි තිලක් වර්ම ඇවිල්ලා කැච් එකකින් ප්‍රතිම නිසංගව අවුට් කරා කමන්නේ දැන් කබිල් මිෂාර් බලාපොරොත්තු අනාගත බලාපොරොත්තු කබිල් මිෂාර් බලමු ගැම්මක් අල්ලයිද කියලා 6යි දැන් හත් අවශ්‍ය වන්නේ පන්දු 22කින් ලකුණු 64ක් ජයග්‍රහණයට කැච්ද නෑ 4 නියම ස්ථානක කිරීම අපට සිරි දෝ අවුට් බං DRS නයිදලා හරියන්නේ ඒක කිරීම අවුට් එක ඔය දිගට කළු දෙකක් බිව්වටුණා තිලක් කර්ම ඇවිල්ලා හැවේ දැන් කුසල් ජනිත් පෙරේරා අපේ KGP කුසල් ජනිත් පෙරේරා out නේ කොරමගේ අවසාන බෝලේ උඟට පොසිෂන් ගියා කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩකයාගේ හිසට ඉහළින් පොදුරකින්ගේ හිසට ඉහළින් පාර කළා ජස්ප්‍රීත් බුම්රා කමිල් මිෂාර ඉතුරුලා ගිහින් කුසල් මෙන්ඩිස් හයයි කොහොමද 6 ජස්ප්‍රීත් බුම්රාට එරෙහිව දැන් ටිකක් එන්ටින් අමාරු වෙනවා වගේ මේ යාළුවනේ තව තියෙන්නේ පන්දු 16කින් ලකුණු 47ක් ගහන්න ඕනේ 15කින් දැන් තියෙන පන්දු 15යි 15කින් ලකුණු 47ක් ගහන්න ඕනේ ලේසිනේ 4යි බෝල් 14කින් ලකුණු 43 14කින් 43ක් ඕනේ ජනිත් පෙරේරා කමිල් මිෂාරයි ගැම්මක් අල්ලයි කියලා බලාපොරොත්තු වෙනවා නියමයි ලකුණු ඕන අවස්ථාවේදී 6 4 6
3. දැන් බෝල් 12කින් ලකුණු හරියටම ඕනේ 30ක්. නියමයි. කවුරු මිසාර ගහ ජනිත පෙරේරා ගැම්ම කලනවා. පන්දු 10කින් ලකුණු 23ක් අවශ්‍යයි. නියමයි මිසාරය. ඉන්දියාවට වඩාගෙන තියෙන්නේ. නියමයි. 6. තව 13. පන්දු 8කින් ලකුණු 13ක්. වුන්ද? නෑ. බල්ලා ගහමු. අඩෝ. කැච් එක බං. ලකුණු 19ක් අහිමි වුණා. ලකුණු 19 ගාලේ පුදුම කමිල් මිසාර අපිට අහිමි වුණා. යාළුවනේ අවසාන ඕවරේට ලකුණු 13ක් ඕනේ. නියමයි. තව 7යි ඕනේ. පන්දු 5ක් තියෙනවා ඊසි. අඩෝ. ගාලු කොටේ චරි අවුට් වුණා. පන්දු 4කින් ලකුණු 7ක් අඩේ ඊසි ගහන්න 6-1 ගිහුණා හරි. සිරි. පන්දු 3කින් 7ක් ඕනේ යාළුවනේ. අඩෝ නියමයි 4ක් එද්දා. තව 3යි. පන්දු 2කින් ලකුණු නියමයි කමිද නියමයි. මැල්ලු අපේ නියමයි මැච් එක දින්න. මැච් වින්. සජනිත් පෙරේරා වැඩිම ලකුණු ගෙවි ලකුණු 28ක් පන්දු 7කින්. 6 පාරවල් 4ක් 1-4 පාර. බෝල් දාදී හොඳට දැන් මේ බිනුර ලකුණු 11ට කඩු දෙකක් දවා ගත්තා. අපේ උන් ගැම්මැල්ලු වගේ දුන්නා. කොහා ජනිත් පෙරේරා 6යි. අනේ මේ තිලක් වර්මා බැට් කිරීමේදී ලකුණු 37ක් ඉන්දියාව පිටින් ගන්නවා. එතකොට කඩු දවාගෙදී තිලක් වර්මා කඩු දෙකක් දව ගන්නවා. තිලක් වර්මා හොඳ ඕල් රවුන්ඩර් ක්‍රීඩකයෙක් බවට මේ මැච් එකේ පත් වෙනවා. කුමාරි එහෙනම් අපි මැච් එක දින්නා. යම්මඩෝ මැච් එක දින්න එහෙනම්. හොඳ තරකකින් පසු තමයි තරග ජයග්‍රහණය කරන්න හම්බුනේ. එහෙනම් මගේ YouTube channel එක SL Keshav YouTube channel එක subscribe කරන්න. තාම like කරේ නැත්නම් like කරන්න. ෂෙයා පාරකුත් දාගෙන යන්න. එහෙනම් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් හැමෝටම goodbye.